මං අද ඔයාලට කියලා දෙන්නන්නේ සාහිතුන් ප්‍රෝගෑම් එහෙම නැත්නම් KIPP ලෙවල් ටෙස්ට් එක කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඇත්තටම මයි කලින් වීඩියෝ එකක් තියෙනවා ලෙවල් ටෙස්ට් එක ඇප්ලයි කරන්න හැටි. හැබැයි ඒක CBT එකෙන් කම්පියුටර් එක්සෑම් එක. මම දැන් අද කියලා දෙන්න යන්නේ ගොඩක් අය ඇප්ලයි කරන PBT කියන එක්සෑම් එක. ඉතින් මේක කොහොමද ඇප්ලයි කරන්න කියලා තමයි මං කියලා දෙන්න හදන්නේ. මං ඒ වෙලාවෙත් කිව්වා මේක ඇප්ලයි කරන්න හැටි කලින් CBT එක කරපු විදිහටම ඇප්ලයි කරන්න තියෙන ලොකු වෙනසක් නැහැ. හැබැයි තවත් කෙනෙකුට ගොඩක් පැහැදිලි වෙන්න කියලා මම මේ වීඩියෝ කරනවා. ඒ වීඩියෝ එක නම් මම ටිකක් දිගට කරා ගොඩක් පැහැදිලි කිරීම කරලා මම මේ වීඩියෝ එක එච්චර දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව කොහොමද මේ එක්සෑම් එක ඇප්ලයි කරන්න කියලා පැහැදිලිව ඔයාලට කියලා දෙන්නම්. ඉතින් සාහිතුන් ප්‍රෝගෑම්වල පළවෙනි අදියර වෙන ලෙවල් ටෙස්ට් කියන එක්සෑම් එක ඇප්ලයි කරන්න ඔයාලට සාහිතුන් ප්‍රෝගෑම් සයිට් එක ගැන සෝසිනෙට් සයිට් එකයි KIPP ටෙස්ට් කියන සයිට් එක දෙකේම එකකවන්් ඕපන් කරලා තියෙන ඕනේ. ඉතින් ඔයාලට දැන් ඒ කවුන්් එකක් නැත්තම් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා සාහිතුන් ප්‍රෝගෑම් KIPP එකකවන්් එකක් හදමු කියලා වීඩියෝ එකක් ඒක බලලා ඔයාලට පැහැදිලිව ඔයාලගේ එකකවන්් එක තනියම හදාගන්න පුළුවන්. ඉතින් එහෙම එකකවන්් හදාගත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා සාහිතුන් ප්‍රෝගෑම් ලෙවල් ටෙස්ට් එකත් තනියම ඇප්ලයි කරගන්න. ඒකට අපි මුලින්ම Google ගිහිල්ලා සර්ච් කරනවා සාහිතුන් ප්‍රෝග්‍රෑම් කියලා. එතකොට ඔයාලට පේනවා මෙතන උඩම එනවා www.sosinet.go.kr කියලා KIP ප්‍රෝග්‍රෑම් කියලා සයිට් එක. අපි ඒක ක්ලික් කරලා ඒක ඇතුළට යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සාහිතුන් ප්‍රෝග්‍රෑම් සයිට් එක. මෙතන උඩ තියෙනවා Heon login කියලා login කියලා බටන් එකක් මම එතන ක්ලික් කරනවා. එතකොට ඔයා මෙතන login page එකට එනවා. ඊට පස්සේ තියෙනවාගේ ID පාස්වර්ඩ් මෙතන ගහලා ලොගින් වෙන්න. ඉතින් ඔයා account එක හදද්දී ඒ දුන්න ID පාස්වර්ඩ් මෙතන ඒ විදිහටම ගහලා ලොගින් කියන එක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට ඔයා site එකට log වෙනවා. ඔයාගේ ID එකත් උඩ වැටලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මේ මැද තියෙන තුන්වෙනි කොටුවේ ඒ කියන්නේ Pyonga Sinchon කියලා තියෙනවා. මම ඒක උඩ ක්ලික් කරනවා. එතකොට මේ වගේ page එකක් එනවා. මෙතන යට තියෙනවා ටික් එකක් දාන්න. ඒක ටික් එක දාලා යට Sinchon කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ එක්සෑම් ඇප්ලයි කරන්න තියෙන KIIP ටෙස්ට් කියන සයිට් එකට ඔයාලා අරගෙන එනවා. එතන ලොගින් පේජ් එකට අරගෙන එනවා. ඔයාලට ඕනනම් පුළුවන් මේ සයිට් එකට කෙලින්ම සාහිතුන් ප්‍රෝග්‍රෑම් සයිට් එක හරහා නැතුව Google එකේ KIIP ටෙස්ට් කියලා සර්ච් කරලා ඒ එන සයිට් එක ක්ලික් කරලා ඒක ඇතුළේ මෙතන දකුණු පැත්තේ උඩ තියෙන ලොගින් කියන එක ක්ලික් කරලා මෙතෙන්ට එන්නත්. ඉතින් මම මේක රෙකෝඩ් කරන අතරතුර සමහර වෙලාවට KIIP කියන KIPP කියලා කියවුණා. ඒකට සමා වෙන්න. ඉස්සරහට සමහරට කියවෙයිද දන්නේ නැහැ. මේකේ ඔරිජිනල් වචනේ KIIP. ඉතින් අපි දැන් මෙතන KIIP ටෙස්ට් කියන සයිට් එකේ ID එකයි පාස්වර්ඩ් එකයි ගහන්න ඕනේ. ඉතින් මේකත් ඔයාලා හදාගත්ත විදිහට ගහන්න. ගොඩක් වෙලාවට කලින් සයිට් එකේ පාස්වර්ඩ් එකයි ID එකමයි මේකටත් ඇති. මොකද මම කලින් වීඩියෝ එකේ කියද්දිත් කිව්වා එහෙම හදාගත්තොත් ඔයාලට ලේසි වෙයි කියලා. ID එක නම් කොහොමත් එකයි. පාස්වර්ඩ් එකත් ඒකම දාගත්තොත් ඔයාලට මේ සයිට් දෙකට ලොග් වෙන්න ලේසියි. ඉතින් මම මෙතන ID එකයි පාස්වර්ඩ් එකයි ගහලා මෙතන යට තියෙන අංකේ ඒ විදිහටම ගහලා මෙතන ලොගින් කියන එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට හංගුක් ඉමින්චෙදන් කියන සයිට් එකට ලොග් වෙනවා. ඉතින් ඔයාලට මේ පේන පේජ් එක නෙමෙයි වෙන වෙලාවට මේ පේජ් එකට සාමාන්‍ය වෙලාවට ලොග් වෙදි තියෙන්නේ. හැබැයි මේ අද එක්සෑම් ඇප්ලයි කරන දවසක් ඒ වගේම මම මේ උදේ 9ට ලොග් වෙන හින්දා මේ විදිහට එයාලා කෙලින්ම පාත් එක දීලා තියෙනවා එක්සෑම් ඇප්ලයි කරන තැනට. ඉතින් ඒකට අපි මෙතන Pyonga Sinchon Hagi කියන තැන යට තියෙනවා Parok Hagi කියලා මම ඒක ක්ලික් කරනවා. ඉතින් ඔයාල දන්න මේ සහිතුන් ප්‍රෝගෑම් එක්සෑම් දාන්න සහිතුන් ප්‍රෝගෑම් ක්ලාස්සෝට දාන්න දවසක් තියෙන ඒ අදාළ දවස උදේ නවයට තම මේක පටන් ගන්න. ඉතින් උදේ නවයට ලොග්ග එද්දී මේ සයිට් එක ගොඩක් ස්ලෝ. ඉතින් ඔයාල මේ සයිට් එකට ගිහිල්ලා පොඩක් වෙලා ඉන්න වෙනවා ඔයාලට සයිට් එක ඇතුළට ඇක්සස් එක ගන්න. ඉතින් ඔයාලට මේ පේනාවගේ මෙතන වෙලාවයි ඔයාලට පිටිපස්සෙන් කී දෙනෙක් ඉන්නවද ඔයාලට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද කියලා වැටෙනවා. ඉතින් මේක ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාට සයිට් එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ටික වෙලාවක් යනවා. ඉතින් ඔයා මේ අතර මේක හරියන්නේ නැහැ කියලා ආයෙ රිෆ්‍රෙෂ් කරන්න යන්න එපා. ආයෙ ලොග් වෙන්න යන්න හදන්න එපා. මොකද එහෙම වුණොත් ආයෙ ඔයා මුලට වැටෙනවා. එතකොට වෙලාව තව ටිකක් වැඩිපුර යනවා. ඉතින් ඔයා මේ ටික ඉවසගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයා හරියටම 9ට මේකට ලොග් වෙන්න ගියොත් ඔයා මෙතන වේටින් ටයිම් එක ගොඩක් වැටෙන හින්දා සමහර විට ඔයා ඇතුළට යද්දී ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන සෙන්ටර් එකේ ඉඩ නැති වෙන්න පුළුවන්. මොකද ඒ සෙන්ටර් එකකට ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා ඇප්ලයි කරන්න බැරි වෙන හින්දා. ඉතින් ඒකට ඔයා තව විනාඩියක් දෙකක් තුනක් කලින් පොඩ්ඩක් ලොග් වෙන්න පුළුවන්ද කියලා පොඩි try එකක් දීලා බලන්න. අද මේ PBT එක්සෑම් එකක් ඒ කියන්නේ paper based එක්සෑම් එකක්. ඒ කියන්නේ paper එකක ලකුණු කරන එක්සෑම් එකක් හින්දා තමයි මෙච්චර මේ සෙනඟක් ඉන්නේ. මොකද ගොඩක් අය කැමති paper එකක ගිහිල්ලා එක්සෑම් එක ලියන්න. හැබැයි ඔයා CBT එක්සෑම් එකක් එහෙම නැත්නම් කම්පියුටරෙන් කරන එක්සෑම් එකක් ලියනවා නම් ඔයාට මෙහෙම ලෝඩ් එකක් නැහැ. ඔයා හරියට මුදේ 9ට යන්න ඕනේ කියලා එකක් නැහැ. මොකද ඒකට ගොඩක් ඉඩ තියෙනවා. හැමදාම එක්සෑම් තියෙනවා වගේම දවසකට එක්සෑම් වාර කීපයක් තියෙන හින්දා ඔයාට හොඳට ඉඩ තියෙනවා. ඒක හින්දා ඔයාට මේ වගේ ලෝඩ් වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ගිහිල්ලා කෙලින්ම ඇප්ලයි කරගන්න පුළුවන්.
ඉතින් මම මෙතන සම්පූර්ණ කාලෙමින් නැතුව වීඩියෝ එක ඉස්සරහට යවනවා. ඉතින් මේ ඔක්කොම ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට එක්සෑම් එක ඇප්ලයි කරන්න තියෙන පේජ් එකට එන්න පුළුවන්. ඉතින් පේජ් එකට ආපුවම ඔයාට මුලින්ම උඩ තෝරන්න තියෙනවා ඔයා යන එක්සෑම් එක මොකක්ද කියලා. දැන් අද නම් තියෙන්නේ PBT සාජෝම් පෙොංගා. ඒ කියන්නේ PBT level test එක විතරක් හින්දා මෙතන level test එක විතරයි වැටලා තියෙන්නේ. සමහරට වෙන එක්සෑම් උත් තිබ්බොත් මෙතන එක්සෑම් ටිකත් වැටෙන්න පුළුවන්. එතකොට ඔයා තෝරගන්න දැනගන්න ඕනේ. ඔයා ලියන්නේ PBT level test එක නම් PBT සාජෝම් පෙොංගා කියන එක තෝරගන්න. ඒක හින්ද මම මෙතන PBT සාජෝම්පයංගා කියනක තෝරනවා මෙතන යට තියෙන්නේ ඔයා විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක්ද කියලා උදාහරණයක් විදිහට ආබාධිත කෙනෙක්ද කියලා. ඉතින් මෙතන එහෙම කෙනෙක් නම් ඕ කියන එක දාන්න ඕනේ. එහෙම නැත්නම් X කියන එක තෝරන්න. මම මෙතන X කියන එක තෝරලා තාම් දාංගේ කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ පේජ් එකට එනවා. මේ පේජ් එකේ මුලම තියෙනවා කැලෙන්ඩරයක් පියොංගා ඉල් සොන්තෙක් කියලා. මෙතන මේ 2025 4 වෙනි මාසේ 8 වෙනිදා මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අද දවසේ මෙතන 26 මේ ලානිල් පාට වෙලා තියෙන්නේ පියොංගා ඉල්. ඒ කියන්නේ එක්සෑම් එක තියෙන දවස. මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ දෙවෙනි කොටුවට වැටෙනවා සොන්තෙක් නල්චා කියලා 2025 4 වෙනි මාසේ 26 සැටර්ඩේ. ඉතින් ඒ වගේම යටින් වැටෙනවා ඊචොන් ඊෂිප් ඕනෙන් සම්චා සාජොම් පියොංගා කියලා. මම ඒක ඉස්සරහා ටික් එකක් දානවා. එතන ටික්කක් දාපු ගමම එතනින් එහා පැත්තේ වැටෙනවා එක්සෑම් තියෙන තැන්. ඉතින් ඔයා මෙතනින් ඔයාට ළඟ එක්සෑම් එක ඔයා කරන්න කැමති තැන සිලෙක්ට් කරලා ඉස්සරහින් ටික් එකක් දාන්න ඕනේ. ඉතින් මෙතන එක්සෑම් සෙන්ටර් වලට ඉස්සරහින් තියෙනවා මොචිප් ඉන්නෝන් කියලා. ඒ කියන්නේ මේ සෙන්ටර් එකට ගන්න ප්‍රමාණය. උදාහරණයක් විදිහට සෝවුල් වල නම් 550යි, පූසාන් වල නම් 200යි, ඉන්චොන් වල නම් 310යි. ඒ විදිහට ඊළඟ තීරුවේ තියෙන්නේ කානන් ඉනෝන් කියන්නේ දැනට කීප දෙනෙක් ඇප්ලයි කරලා හින්දා දැනට මෙච්චරටයි පුළුවන් කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සෝවුල් වල නම් 550ක් පුළුවන් වුණාට දැනට කීප දෙනෙක් ඇප්ලයි කරලා තියෙන හින්දා තව පුළුවන් 399ට විතරයි. පූසාන් වල නම් තව 126කට විතරයි ඉඩ තියෙන්නේ. අන්න ඒ විදිහට. ඊට පස්සේ මෙතන යට ඊළඟට එහා පැත්තේ තියෙන සන්තේ කියන තැන චොප්සු ජුම් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ කට්ටිය ඇප්ලයි කරන ගමන් ඉන්නේ කියලා. බැරි වෙලාවත් ඔතන චොප්සු මගම් කියලා වෙන්නොත් ඒ කියන්නේ මේ වෙලාවේ ඇප්ලයි කරන්න බෑ කට්ටිය පිරිලා ඉන්නේ. එතකොට ඔයාලට බැලුවොත් කානන් ඉන්නන් කියන තැන බිඳුව කියලා තියෙයි. ඉතින් ඒ විදිහට මං අදාළ සෙන්ටර් එක මෙතනින් ටික් කරලා ඉවරලා පල්ලෙහාට ගිහලා තාම් දාංගේ කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ පේජ් එකට එනවා. මම මෙතන තියෙන විස්තර ටික ඔයාලට ටක් ගාලා කියාගෙන යන්නම්. මෙතන ඔයාගේ නම වැටලා තියෙනවා. ඒ වගේම උපන් දිනේ යට ටෙලිෆෝන් නම්බරේ. ඒ වගේම මෙතන යට අර ඉස්සෙල්ලා කියපු විදිහට ඔයාලට විශේෂ අවස්ථා තියෙන කෙනෙක්ද නැද්ද කියන එක වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා ඔයා ලියන එක්සෑම් එක මොකක්ද. ඊට පස්සේ ඉස්සරහා තියෙනවා එක්සෑම් එක ලියන දවස. ඒ වගේම එක්සෑම් එක ලියන වෙලාව. ඊට පස්සේ එක්සෑම් එක ලියන්න ඔයා සෙන්ටර් එතන තියෙන එක්සෑම් සෙන්ටර් එකට ඇතුළත් වෙන්න ඕන වෙලාව. ඒ කියන්නේ මේ වෙලාව ඇතුළත ඔයා එතෙන්ට ගිහිල්ලා ඉන්න ඕනේ එක්සෑම් එක. දැන් මෙතන විදිහට නම් එක්සෑම් එක එකට පටන් ගත්තත් ඔයා 12යි 12යි 30යි අතර එතෙන්ට ගිහිල්ලා ඉන්න ඕනේ. ඊට පස්සේ යට තියෙනවා එක්සෑම් එක තියෙන තැන, ඒ වගේම එතන ඇඩ්‍රස් එක. ඊටස් මම මෙතනින් පල්ලෙහාට එනවා. පල්ලෙහාට එද්දි තියෙනවා කෙල්චේ සුදන් සොන්තෙක් කියලා. ඉතින් මෙතන ඔයාට කසන් කෙච්චා එහෙම නැත්නම් සිල්සිකන් කෙච්චා EJ එහෙම නැත්නම් සින්නුම් කාද. ඒ කියන්නේ කසන් කෙච්චා කියන්නේ එයාලා ඔයාලට account number එකක් දෙනවා. ඔයාලා ඒකට සල්ලි දැම්මම හරි. එහෙම නැත්නම් ඊළඟට මෙතන සින්නුම් කාද කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ කාඩ් එකෙන් මේ වෙලාවේ එකපාරම ගෙවන්න. මම ඉතින් මෙතන හැමෝටම ලේසි වෙන්න account number එකක් අරගෙන ඒකට සල්ලි දාන විදිහට මේක ගන්නම්. ඒකින්ද මම මෙතන කසන් කෙච්චා කියන එකට යනවා. ඉතින් මෙතන exam එකට ගන්නවා සම්මාන පල්ච වෙනවා. මම මේ වෙද්දි නම් ඉතින් ඔයාලා මේක වීඩියෝ එක බලන වෙලාවට සමහරට මේක නම් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මෙතන කසංකච්ඡා කියන ක්ලික් කරලා ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවම යට තියෙනවා ටික් එකක් දාන්න. ඒ ටික් එක දාලා මම මෙතන කියල්චේ හග කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොප් අප් වින්ඩෝ එකක් එනවා. මම මෙතන උඩම තියෙන චොන්ජේ තොංගේ කියන එක ක්ලික් කරනවා. එතකොට මෙතන යට තියෙන ඔක්කොටම ටික් එකක් වැටෙනවා. ඊට පස්සේ මම මෙතන තාම් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන උඩම එනවා ඉප්කම් එනන් කියලා. එතන ඔයා කැමති බැංකුවක් තෝරන්න ඕනේ. මෙතන ඉතින් කොයි බැංකුව තේරුවත් කමන්නේ. එතකොට ඔයා තෝරන බැංකුවට අදාළව යාළ account number දෙනවා. එතකොට ඒ බැංකුවේ ඒ account number එකට සල්ලි දැම්මම ඇති. මම මෙතන නම් හනා එනන් කියන එක තෝරනවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා සංගම් ජාමයන් කියලා. ඒ කියන්නේ ඔයාගේ නම එතන මොකුත් වෙනස් කරන්න නැහැ. ඊට පස්සේ ඊටත් යට තියෙනවා ඉප්කම් කියාන් කියලා. ඒ කියන්නේ ඔයා මෙතන දිනයක් තියෙනවා, මෙතන වෙලාවක් තියෙනවා. මේ දිනේ මේ වෙලාවට කලින් අනිවාර්යෙන් සල්ලි දාන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඊට යට තියෙනවා හොංගම් යොන් සුජන් පරෙන් කියලා. ඒ කියන්නේ ඔයාට හොංගම් යොන් සුජන් නම්බර් එකක් තියෙනවා නම් මෙතන දාන්න පුළුවන්. නැත්නම් මෙතන ඉස්සරහ ටික එක දාන්න එපා. මට නම් තියෙන හින්දා තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඒක නොදැම්ම කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන යට තියෙන තාම් කියන එක ක්ලික් කරනවා. එතකොට මේ පේජ් එකට යනවා. මේ පේජ් එකෙත් උඩ විස්තර ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා ඔයාගේ ඊමේල් එක ගහන්න. ඔයා මෙතන ඊමේල් එක ගහපුවාම මේ account number එක වගේම හැමදේම ඔයාගේ ඊමේල් එකට එනවා. ඉතින් බැරිලාත් ඔයාට ඊමේල් එක ආවේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. ඔයාට KIP test කියන එක ලොග් වෙලා ඒකේ my page වලින් ඔයාට account number වගේ හැමදේම ගන්නත් පුළුවන්. මම මෙතන ඊමේල් එක ගහලා මෙතන යට තියෙන කෙල්චර් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ පේජ් එකට එනවා. මේ පේජ් එකේ මෙතන තියෙනවා චොප්සුගා චොන්සන්චොකට ඔයාලට ඔස්සන්න දාගලා. ඒ කියන්නේ ඔයා මෙතන එක්සෑම් එක ඇප්ලයි කරන එක හරියට කරලා තියෙනවා කියලා. ඉතින් ඉස්සෙල්ලා කියපු විදිහට ඔයාගේ ඊමේල් එකට account number එක එයි ඔයා ඒක බලලා ඒකට සල්ලි දාන්න. ඉතින් බැරිලාත් ඔයාට ඊමේල් එක ආවේ නැත්නම් හරි හොයාගන්න බැරි වුණොත් හරි මම කොහොමද හොයාගන්නේ කියලා මෙතනින්ම කියලා දෙන්නම්. ඉතින් ඔයා KIIP site එකට log වෙලා මෙතන උඩ තියෙන මේ my page කියන එකට යන්න ඕනේ.
ඊට පස මෙන්න මේ පේජ් එකටන මේ පේජ් එක තියෙන ඕදැන් ඇප්ලයි කරපු එක්සෑම් එක එවන මේ උඩම තියෙන එක ඉන් සමහට මෙතන එක තව එක්සෑමවා කලින් ලියල තියෙනවන ඒටිකත් යටට වැටෙන්න්න පුළුවන් එතකොට කොහොමද මේ හොයා ගන්න පියොන්ගයිල් කියන එක තියෙනවාගේ එක්සෑමගේ ඩේටකවා දැනටමත් දන්නවා දැන් අද ඇප්ලයි කරපු එක්සෑම තියෙන වද කියලා කියන 4 කියලා එතකොට ඒ කියන මෙතන උඩම තියෙන මෙතන එකක් තියෙන හිද ගැටලුවක් නෑ ඊට පසේ ස්ත්‍රයින් තින ඉක්කම් තේගේ කියලා ඉක්කම් තේගේ කියන්න එක තාම සල්ලිදාන නැති හිදව සල්ලිදා පුහම මෙතන ඉක්කම් වල්යෝ කියල වැටෙනවා ට දැන් ඕන කවු නම්බර බලාගන්න හිද මෙතන ඉස්සරහම තියෙන පියොංගා මියොන් කියන තැන ඊචොන් ඊශිප් ඕනයෝන් සම්චා සාජොම් පියොංග කියනකොට කලික් කරනවා එතකොට එන පේජක ඕගේ නාම ටෙලිෆෝන් නම්බර වගේ විස්තර හැම දෙයක්ම වැටල තියෙන ඉතින් එතන යටම තියෙන කියල්චනයෝන් කියලා එතන කියල්ච කමක් කිය තැන සම්මන් පල්චන කියල තියෙනවා යටම කියල්ච සුදන් කියන තැන තියෙනවා හනානයෙන් ඒවගේම එකකවුන් නම්බර එක ඉති මේ කවුන් නම්බරයට සල්ලිදාපුහම හරි ඉතින්වා සල්ලි දැම්මට පස්සේ ආය පාර මයි පේජ් හිල බැලොත්වාට බලාගන්න පුළුවන් මෙතන සන්තය කියන තැන චොප්සු වල්යෝ කියල වැටලා තියෙනවා එකනවා සල්ලි දැම්මට පස්සතම මේ විදිට වැටෙනවාට මතක ඉස්සල තිබ ඉක්කම් තෙගි කියලා ඊට පස් මංවාට කියල දෙන්න කොහමද ඔයාගේ ඇඩමිෂන් එක ඩවන්ලෝඩ් කරගන්න කියලා ඉති මෙතනවාට පේන චොප්සු වල්යෝ කියන තැන ඉස්සර තින චොප්සු ජන් කියලමං ඒක කලික් කරනවා ඉතින් මෙතනවාටවාගේ ඇඩමිෂන් එක පේන තියෙන හැබැයි මෙතන යටම තියෙන පිල්ගිසිල් කියන තැන එක්සෑම එක ලියන රූම් එක වැටිලා නෑ ඉතින් සල්ලි දාන දවසෙන් බැලුවත් මෙතනවාගේ රූම එක වැටෙන නෑ හැබැයි ඕ එක්සෑම් එක ලියන්න දවස් දෙකතු නොට කලින් හමත සතිකට කලින් විතර ලොග් වෙලා මයි පේජ් ගිහිල්ලා මේ චොප්සජන් කියනක අරගන බලන්න මෙතන වැටිල තියෙනද කියලා එම වැටිල තියෙන නම් වාට පුළුවන් මේක පින්ට් කරගන්න ඉති මෙතන උඩ තියෙන PDF චුල්ලයක් හගි කියලා මං ඒක කලික් කරනවා ඊට පස මෙන්න මේ විදිටවාගේ PDF ඩවන්ලෝඩ් නවා ඉතින් මේකවට මේ විදිර බලාගන්න පුළුවන් මේ ඒවගේ මට ප්‍රින්ට් කරගන්න පුළන් එමනත් කාට ඊමේල් දාලා ප්‍රින්ට් කරගන්න පුළුවන් ඉතින් මේ ඇත්තන එක්සෑම් වෙලා අවශ්‍යම නෑ හැබවට තිබොත් ලෙසි එකින්ද පුළුවන් අය හැමෝම කාර්ගනයන් ඉතින් ඔන්න විදිර මසායතුන් ප්‍රෝගම් ලෙවල් ටෙස්ට එකට ප්ලයි කරන්න අදම වාට PBT එක්ම එකට ප්ලයි කරන්න කියලා දුන්නවාගේම මයි කලින් වීඩිය ගත්තින CBT එක්ම එකට ප්ලයි කරන හැට ඒකත් බලන්න ඒවගේ මං ස්තරහට සායතුන් ප්‍රෝගම් ලාස්සේකට ප්ලයි කරන්න කොහොමද ඒවගේ ටොපික් එක්ම එකට ප්ලයි කරන්න කොහොමද කියලත් වීඩිය කරන්නවා එතකන් සුබදවස